ලෝකේ බලවත්ම හමුදාවක් සතු රුසියානු නාවික හමුදාවට සහ ඔවුන්ගේ බිලියන ගණනක තෙල් ජාවාරමට යුක්‍රේනය විසින් මෙතෙක් එල්ල කළ දරුණුතම සහ මාරාන්තිකම ඩ්‍රෝන ප්‍රහාර මාලාව දියත් කරලා තියෙනවා. පසුගිය පැය කිහිපය ඇතුළත රුසියාවට අයත් දැවැන්ත තෙල් නැව් එක පිට එක මුහුද මැදදීම ගිනිබත් වෙන්න පටන් අරන්. මේ ප්‍රහාරවල සැබෑ දර්ශන ඇතුළත් වීඩියෝවක් යුක්‍රේන ආරක්ෂකාංශ විසින් ලෝකයටම නිකුත් කළා. මොකක්ද මේ ඇසව් සහ කළු මුහුදේ සිද්ධ වෙන්නේ? රුසියාවේ රහසිගත ෂැඩෝ ෆ්ලීට් එකට යුක්‍රේනය ගැහුවේ කොහොමද? අද අපි බලමු අසිරිමත් විශ්වයේ ග්ලෝබල් අපේ අලුත්ම නාලිකාව තුළින්. යුක්‍රේන යුද්ධය ආරම්භ වුණාට පස්සේ බටහිර රටවල් රුසියාවේ තෙල් අපනයනය සීමා කරන්න දැඩි ආර්ථික සම්බාධක පැනෙව්වා. හැබැයි රුසියාව මේකෙන් බේරෙන්න උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි ෂැඩෝ ෆ්ලීට් නොහොත් සෙවනලි නැව් සමූහය. ජාත්‍යන්තර නීතිරීති මගහරමින් හොර රහසේ රුසියානු තෙල් ලෝකය පුරා ප්‍රවාහනය කරලා යුද්ධයට අවශ්‍ය බිලියන ගණනක මුදල් සපයා ගත්තේ මේ නැව් හරහායි. ඒ වගේම රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියානු හමුදාවලට අවශ්‍ය ඉන්ධන සහ යුද උපකරණ ප්‍රවාහනය කළත් නමුත් දැන් යුක්‍රේනය තීරණය කරලා තියෙනවා රුසියාවේ මේ ප්‍රධානතම ආර්ථික නගරය සම්පූර්ණයෙන්ම කපා දමන්න. BBC පුවත් සේවයේ වාර්තා කරන අන්දමට යුක්‍රේන ඩ්‍රෝන බලකාය විසින් ඇසෝ මුහුද සහ කළු මුහුද කලාපයේදී අති දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. යුක්‍රේන ඩ්‍රෝන බලකායේ අනදින නිලධාරියා පවසන්නේ ගත වූ දින කිහිපය තුළ පමණක් ඔවුන් රුසියාවේ නැව් 21කට වඩා ප්‍රමාණයකට සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙයින් බහුතරයක්ම රුසියාවේ රහසිගත තෙල් නැව්. යුක්‍රේනයේ ප්‍රසිද්ධ සී බේබි මුහුදු ඩ්‍රෝන වගේම ගුවන් ඩ්‍රෝන එකවර යොදා ගනිමින් මේ නැව්වල එන්ජින් කාමර සහ ඉන්ධන ගබඩා ඉලක්ක කරලා තමයි ප්‍රහාර එල්ල කරලා තියෙන්නේ. එක් රැයකදී පමණක් රුසියානු තෙල් නැව් 12ක් එකවර ගිනිබත් කිරීමට යුක්‍රේන හමුදාව සමත් වුණා. ප්‍රහාරයේ දරුණුකම නිසාම රුසියානු නැවියන්ට තම නැව් අතහැර පලා යන්නට පවා සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රහාරයත් සමගම ක්‍රිමියාවේ සිටින රුසියානු හමුදාවන්ට දැඩි ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ආරක්ෂක අංශ පවසනවා. දැනටමත් ක්‍රිමියාවේ සාමාන්‍ය ජනතාවට ඉන්ධන සලාක ක්‍රමයට ලබා දීමට රුසියානු පාලකයන්ට සිද්ධ වෙලත් තියෙනවා. ජාත්‍යන්තර මුහුදු නීතිවලට අනුව මේ නැව් සම්පාදකවලට ලක් වූ ඒවා නිසා රුසියාවේ යුද අරමුදල් විනාශ කිරීමට මේවාට ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි යුක්‍රේනය පවසන්නේ. කෙසේ වෙතත් මේ ප්‍රහාර හමුවේ රුසියාව නිශ්ශබ්දව සිටින එකක් නැහැ. ඔවුන් ඉදිරියේදී කළු මුහුදේ ගමන් කරන වෙනත් වාණිජ නැව්වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අවධානමක් පවතින බව ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක සංවිධාන අනතුරු අඟවනවා. මේ වගේ ලෝකයේ සිදුවන සුවිශේෂී සහ අසිරිමත් තොරතුරු එසනින් දැනගන්න අපේ අසිරිමත් විශ්වය ග්ලෝබල් YouTube channel එකත් එක්ක දැන්ම එකතු වෙන්න. මේ වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහසුත් පහලෙන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.